ඉතින් අද vlog එකෙන් හිතුවා ජපානයේ අපි ඉන්න apartment එක කිට්ටුව තියෙන ලස්සන තැන් ටිකක් පෙන්වන්න. අපි ඉන්නේ ජපානයේ මුහුද කිට්ටුවමයි. ඉතින් හවස් වරුවේ පොඩ්ඩක් හිතුවා පයින්ම යන්න ඕනි කියලා මුහුද බලන්න. කිලෝමීටරයක් විතර වගේ යද්දි කොහොමත් මුහුද හම්බ වෙනවා. ඉතින් අද අපි පයින්ම යනවා මුහුද බලන්න. හවස් වරුවේ ඉරත් බැහැගෙන යන හින්දා ලස්සනට තියෙයි කියලා හිතෙනවා. අපේ apartment එක කිට්ටුව තියෙනවා පන්සලක්. පන්සලක් කියවට මේක මේ බෞද්ධ පන්සලක් නෙමෙයි. ශින්තෝ කියන ආගමට අයිති යාළගේ පන්සලක්. මේ පාරෙන් මුහුදට යන්න හරිම කිට්ටුයි. මේ ඒ පන්සලට යන එන්ට්‍රන්ස් එක නන් නෙවෙයි. අපි ඉතින් අපේ apartment එකට කිට්ටුව හින්දා මේ පැත්තෙන් ගියා. දැන් අපි මේ එළියට යන්න හදන්නේ මේ shrine එකෙන් තියෙන එන්ට්‍රන්ස් එකෙන්. මේ පන්සලක් වගේ කීවට ගොඩක් වෙලාවට අපි දැකලා නැහැ. ඉතින් කවුරුත් මේකට යනවා එනවා. නිකන් නටබුන් වෙලා තියෙනවා. හැබැයි ලස්සනයි. කවුරුත් ඉතින් පේන්නේ නැහැ. සමහර කාලවලට තියෙනවා එක එක උත්සව මෙයාලගේ. එතකොට නම් ඉතින් කට්ටිය ඉන්නවා දැකලා තියෙනවා. එහෙම නැතුව ඉතින් අර අපි ලංකාවේදී පන්සල් යනවා වගේ එහෙම ලොකුවට මෙයාලා පන්සල් යනවා නම් පේන්නේ නැහැ. මේ තමයි ඉතින් මේ පන්සලේ. අර පේන්නේ එන්ට්‍රන්ස් එක. ඔතනින් තමයි උඩට නගින්න තියෙන පන්සලට. අපි ඉතින් අද හොර පාරකින් යන්නේ මුහුදට කිට්ටු හින්දා. මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. කට්ටිය යනවා ඒ පාරේ. අපි දැකලා තියෙනවා. මේ ඒ හින්දා තමයි අපි මේ පාරෙන් යන්න හිතුවේ. කිලෝමීටරයක් විතර පයින් යන්නත් තියෙන හින්දා හිතුවා ළඟම තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකෙන් මොන හරි අරන් බීලම යන්න ඕනි කියලා. ඔන්න ඉතින් ඒ හින්දා අපි යනවා මේ කන්වීනියන්ස් ස්ටෝර් එකකට. මෙතන මේ ෆැමිලි මාර්ට් එක තමයි අපේ ගෙවල් වලට කිට්ටුම. ඒ හින්දා කූල් මොන හරි බොන්නත් අරගෙන බීච් එකට යන්නම් කියලා යද්දි බඩගින්නකුත් එයිද දන්නේ නැහැ කියලා රාමෙන්නුකුත් අරගත්තා. ඒකත් ෆැමිලි මාර්ට් එකෙන්ම හදාගෙන අපි ඒකත් අරන් මුහුදට යන්නයි හදන්නේ. මේ යනකොට පාර දෙපැත්ත වෙන තරම් ආච්චිලා සියලා ඉන්නවා මේ ගස් වලට මේ වතුර එහෙම දානවා. එළවලු හදනවා මේ කාලේට රස්නේ හින්දා. මෙන්න මේ ගෙදර තාච්චි කෙනෙක් ඉන්නවා. එයාත් අත පේන්න නැහැ. ඔන්න ඉතින් මේ ටනල් එකෙන් එහා පැත්තේ තියෙන මුහුද බීච් එකක් තියෙනවා. හැබැයි ඉතින් ලංකාවේ බීච් තරම් නම් ජපානයේ බීච් ලස්සන නෑ ඉතින්. ලංකාවේ තමයි ලස්සනම. ඔන්න අපි දැන් මුහුද කිට්ටුවටම ආවා. පේනව නේද මුහුද? මුහුද හුළඟත් එක්කම අර ආපු මහන්සියත් අපිට නැති වුණා වගේ හරිම කූල් ගතියක් දැනෙනවා. අපි මෙතන එන්න කලින් දැනගෙන හිටියේ නෑ මේ අද මේ කාලෙට ජපන් අය මේ වෙරළට ඇවිල්ලා මාළු අල්ලනවා කියලා. පවුල් පිටින් පොඩි අයත් ඔක්කොම එකතු කරගෙන ගෙදර අය හැමෝම මේ මුහුදු වෙරළට ඇවිල්ලා මාළු අල්ලන්න. මේ කාලෙට වෙරළට එනවලු මාළු වර්ග 5ක් විතර. මේ ආවම මෙයාලා මේ බිලිකොකු දාලා මාළු අල්ලනවා. මේ දැන් ඔයාලට පෙන්නන්න තව ඉස්සරහට වීඩියෝ එකේ මේ වෙරළ දිගට හිටගෙන ඉන්නවා මාළු අල්ලන්න. පොඩි මාළුත් නෙමෙයි සෑහෙන්න ලොකු මාළුවෝ. මේ එයාලා ඉතින් අර එහෙම ජපන් අයගේ කැමැත්තක් නැතුව එයාලව වීඩියෝ කරන්න බෑ අපිට එහෙම තහනම්. ඒ නිසා ඉතින් අර ළඟට ලොකුවට මම වීඩියෝස් ගත්තේ නැහැ. ඒ වුණාට මේ තව ඉස්සරහට තියෙනවා මේ වීඩියෝස් මේ එයාලා මාළු අල්ලන විදිහ. එතන මාළු අල්ලන තැන පහළ කකුල් දෙක ළඟ මාළු ගොඩ ගහලා ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ අර ලයිෆ් ජැකට් එකක් දාගෙන ඉන්නේ ජපන් පොඩි ළමේ. මේ එයා ඔය උස්සගෙන යන්නේ අල්ලපු මාළුවෙක්. බාල්දියක දාලා මම හිතන්නේ එයාගේ තාත්තා මේ ඉන්නේ මාළු අල්ලනවා. මේ ළමයා මේ උස්සගෙන යනවා බාල්දියක දාලා ඒ මාළු පොඩි මාළුවොත් නෙවෙයි. මෙතනම එහා පැත්තේ තව කට්ටියක් අර ඔයාලට පේනවද දන්නේ අර දිගට ඉන්නවා. එයාලා නිකන් පොකිරිස්සෝ නිකන් ඉස්සෝ වගේ ඒ වගේ මාළුත් අල්ලනවා එහා පැත්තෙන්. මේ ගොඩක් වයසක් නෑ ඒ ළමයා පොඩි. මං හිතන්නේ ලංකාවේ විදිහට නම් ඉස්කෝලේ 4-5 වගේ ළමයි. එනකොට එයාලත් එහෙම අල්ලනවා. වතුර වල දාලා මේ ෆ්‍රෙෂ් පිටම තමයි අරගෙන යන්නේ. අර මැරුණට පස්සේ අරගෙන යන්නේ නෑ එයාලා. අපි ඉතින් පැයක් විතර මුහුද ළඟ ඉඳලා දැන් මේ ආපහු ගෙදර යන්න හදන්නේ. හවස් වීගෙනත් එන්න හින්දා මේ මගදී ගත්ත වීඩියෝස් වගේක් මේ මෙතන ආච්චි කෙනෙක් වවන්නේ. කලින් මේ වීඩියෝ එකේ තිබුණේ වට්ටක්කා. මේ නම් කොමඩු ගෙඩිත් තිබුණා ටිකක් ලොකු ඒවා. එහෙම ලං වෙලා වීඩියෝස් ගන්නත් බෑ. ඊට පස්සේ ඉතයි අපි හොරකම් කරන්න හදනවද දන්නේ නැහැ කියලා. ඒ හින්දා මේ දුරින් තමයි වීඩියෝස් ගත්ත. මෙන්න මෙතන මං හරිම ආසයි එක જાතියේ මල් වවනවා. කලින් ටියුලිප් තිබුණේ. ටියුලිප් ඉවර වෙනකොට දැන් මේ ආයෙ වෙන මල් වර්ගයක් වවලා. හරිම ලස්සනයි ඉතින්. දැන් ආයිති අපාර්ට්මන්ට් එක කිට්ටුවටම ඇවිත් තියෙන්නේ. ගියපු පාරෙත් නෙමෙයි ආවෙද්දි චුට්ටක් පාර වෙනස් කරා.
කොන්නිචිවා. එයා තමයි අපේ පාර්ට්මන්ට් එකේ කිට්ටුවේ ඉන්න ආච්චි. එයා මල් වලට වතුර දානවා. එයා සෑහෙන්න මල් වවනවා එතන. ගොඩ මල් වර්ග තියෙනවා. අර එයා බලන් ඉද්දිත් වීඩියෝස් ගන්න එක හරිය නැති හින්දා ගත්තේ නෑ. දැන් ඉතින් අපේ පාර්ට්මන්ට් එක කිට්ටුවටම ඇවිල්ලා ඉන්නේ. එහෙනම් ඉතින් අද vlog එකෙන් නවතිනවා. ආයෙත් දවසක හම්බෙමු. හැමෝම එහෙනම් පරිස්සමින් ඉන්න.